ඔයාලත් අනුන්ගේ වැඩ කරන්න ගිහින් අමාරු වෙట్లా තියෙනවද? එහෙනම් මේ කතාව බලන්නකෝ. ඔන්න එක ගමක හිටියා ගමරාල කෙනෙක්. එයාට හිටියා බල්ලෙකුයි බූරුවෙකුයි. බල්ලා ගමරාලගේ ගේ ගොවිපළයි ආරක්ෂා කරා. බූරුවා ගමරාලගේ එළවලු ධාන්‍ය වගේ දේවල් පොළට ගෙනියනව විතරක් නෙවෙයි. පොළෙන් ගමරාලට අවශ්‍ය දේවල් නැවත ගෙදරට ගේනවා. බල්ලා රැට හොඳටම නිදා ගන්නවා. බූරුව දවස් 30න් මහන්සි වෙන නිසා බූරුවට යන්තම් හරි නිින්ද යන්නේ මැදියම් රෑ කිට්ටු වෙලා. ඔන්න දවසක් හොරු දෙන්නෙක් ගමරාලගේ ගෙදරට ආව හොරකම. මේ වෙලාවේ බල්ලා නම් හිටියේ හොඳටම නිින්ද ගිහිල්ලා. බූරුව නම් හිටියේ අවදියෙන්. බල්ලා බිරුවේ නැති නිසා බූරුව හයියෙන් කෑ ගැහුවා ගමරාලව ඇහැරන්න හිතාගෙන. ඒ සද්දෙට හොරු දෙන්න පැනලා ගියා. බූරුවගේ කෑ ගිහිල්ලට හැරුණු ගමරාලට හොඳටම කේන්ති ගියා. තරහින් ගෙයින් එළියට ආපු ගමරාල පොල්ලක් අරගෙන බූරුවට තඩි බෑවා. Tamanට අයිති නැති දේවල් කරන්න හොඳ නෑ කියලා බූරුව තේරුම් ගත්තා. පේජ් එක ෆලෝ කරලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න.